මේ වැඩසටහන සඳහා සම්බන්ධ වීම මෙතනින් පසු අපි 2028 වෙනකොට ඩොලර් බිලියන 15ක සංචිතයක් හදා ගන්න ඕන. අපි තනියෙන් ණය ගෙවන්න ඕන. ගත්තු ණය අවුරුදු 70 ගානක් තිස්සේ ගත්තු ණය තනියෙන් ගෙවන්න පටන් ගන්න ඕන වගේම රට තනියෙන් කරන්න පටන් ගන්න තියෙන 2028. අදටත් අපි මේ දැන් යන්නේ රෝලක යන්නේ. ණයට කන්නේ, ණයට අඳින්නේ, ණයට පොහොර ගේන්නේ, ණයට බීර් ගන්නේ, අරුබුදයක තාම ඉතිවර සංවිධානය කර එහෙනම් මේ මනරම් භූමිය කියන්නේ ලෝකයේ අනිත් රටවල් වලට දෙවනි නොවන අද්විතීය භූමියක්. මනරම් මේකේ විභවතාවයන් ගොඩක් තියෙනවා. ඒ විභවතාවයන් සියල්ල පාවිච්චි කරගෙන අපි කොහොමද ලෝකයේ අනිත් රටවල් හා සමාන මට්ටමකට ආර්ථික, සමාජීය සෑම ක්ෂේත්‍රයක්ම උඩට ගන්න කියන එක තමයි ප්‍රශ්නේ. ඒක තමයි අපේ සංවාදයේ යුක්තිය. ඒ සංවාදයේ ප්‍රතිඵලයක් තමයි මේ ජනවරම අර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න අපිට බල කරලා තියෙන්නේ ප්‍රතිපත්ති බවට පත් කරලා තියෙන්නේ අවුරුදු 76ක් තිස්සේ කැකෑරිච්ච සමාජ අවශ්‍යතාවය සඳහා. එතකොට ඒක කරන්න යන්නේ අපිට තියෙනවා තමයි සාම්ප්‍රදායික ගැටීමක් තියෙනවා අලුත් දෙයක් හදන්න යන්නේ පරණ දේ තාම තියෙනවා පරණ දේ සහ අලුත් දේ අතර සංක්‍රාන්ති කාලයක නිකන් මේ දීයට යුද්ධයක් වගේ තමයි මේ තියෙන අලුයට ගින්දර වගේ යුද්ධයක් එක්ක මේ ගත කරමින් ඉන්න වෙලාව. නිසා සමහර නිලධාරීන්ගේ පැත්ත ගත්තත් සමහර දේශපාලන පැත්ත ගත්තත් රටේ පුරවැසියෝ ගත්තත් යම් කොටසකට මේක ඇතුලේ අපෑදීමක් මේ ගැටීමක් තියෙනවා. නමුත් අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම ජනවරම නියෝජනය කරමින් తాවකාලික විදායක. තාම తాවකාලික කෙටි අපිට අරමුණක් දීලා තියෙන කෙටි කාලයක මේ රට හදන්න. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමාත් ඇමති මණ්ඩලයත් මන්ත්‍රීවරු පළාත් පාලන ආයතන දක්වා දේශපාලන අධිකාරියත් කටයුතු කරමින් ඉන්නවා. රටේම ගත්තොත් අමාරුවෙන් අස්වැන්නක් නෙලා ගන්න කිහිප මොහොතේ ඉඳලා ඒක අවසානයේ පාරිභෝගිකයා භාවිතා කරන්න යන දක්වාම කතන්දරේදී 140ක් පසු අස්වැන්නු නාස්තියක් සිද්ධ වෙනවා. ඒක ලෝක මට්ටමින් ගත්තොත් අපි අන්තම් ලෝක මට්ටමේ 140ක් 50ක් දිනනවා අපි 140 තමයි අපිට සංවිධානය කර ගැනීම. ඒ අස්වැන්න නෙලා ගත්තට පස්සේ වෙන කතාව. හැබැයි අස්වැන්නට නෙලන්න කලින් වෙන කතාවක්. ඒකත් මේකෙම කොටසක් තමයි. මම කියන්නේ අපි දකින්න උඩින්නේ. දැන් මේ ආයතනය විසින් කතා කරන්නේ මේ සබ්ජෙක්ට් එකට අදාළ. නමුත් අපි දන්නවා අස්වැන්න කොහොමද මේ ගේන්නේ කියා පලිබෝධන මේ පලිබෝධකයන්ගේ විනාශය ඉඳලා වඳුරු රිලා අලි මොනර සංග්‍රාම වල ඉඳලා වතුර නැති ප්‍රශ්නේ, කළමනාකරණයක් නැති ප්‍රශ්නේ, උපදේශනයක් නැති ප්‍රශ්නේ, ගොවියගේ නූගත්කම පිළිබඳ ප්‍රශ්නේ, තාක්ෂණය නැති ප්‍රශ්නේ, අපි ලෝකයේ අත්දැකීම් ලබාගෙන නැති ප්‍රශ්න සාම්ප්‍රදායිකත්වය තුළ ඛේද වාචකයක් තියෙනවා. පසු අස්වැන්න වගේම පෙර අස්වැන්න පිළිබඳවත් අපිට ඛේද වාචකයක් තියෙනවා. ඒක ලෝක මට්ටමින් ගත්තොත් අපි ඉන්නේ කීයද ඒ? ඒ 130කින්. එතකොට ඇත්තටම ගත්තොත් අස්වැන්න කියන එක බීජයක් හිටවලා අවසානයේ පාරිභෝගිකයා දක්වා යනකොට 170ක් විතර මොදෙන්නේ. විනාශ වෙලා. එහෙනම් රට බංකොලොත් වෙන ගන්න දෙයක් නෙමෙයි. මිනිස්සු වහබොන එක අහන දෙයක්ුත් නෙමෙයි. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ පිටිපස්සට ගිහිල්ලා මේ බලනකොට තත්ත්වය අමුතු දෙයක් නෙමෙයි. අපි තාම නෝගත් සාම්ප්‍රදායික තාක්ෂණය භාවිත කර නැති සාම්ප්‍රදායික රටක්.